සුබ දවසක් ඔබ සියලුම දෙනාටම හෙළසුව TV සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතා ආදරයෙන් පිළිගන්නවා. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතේ වටිනාම දෙයක් ගැන. ඒ තමයි අපේ හදවත. ඔබට නිරෝගී හදවතක් සහ නිරෝගී රුධිර වාහිනී ලබා ගැනීමට අවශ්‍ය වායුවක් තියෙනවා කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? ඔව්. ඇත්තෙන්ම එහෙම වායුවක් තියෙනවා. ඒ තමා නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායුව. අපි එහෙනම් බලමු මොකද්ද මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායුව කියලා. ඒ වගේම කොහොමද මේ වායුව අපේ හදවත සහ රුධිර වාහිනී නිරෝගීව පවත්වා ගන්නට උදව් වෙන්නේ කියලා. ඒ වගේම අපේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා. අපේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය අඩුවීමට අප විසින් සිදු කරනු ලබන අහිතකර ආහාර පුරුදු ගැනත් අද අපි මේ වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අවසානයේ වෙනතෙක් අපිත් සමග රැඳී සිටින්න කියලා. හොඳයි, මුලින් අපි කතා කරමු මොනවාද මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ කියලා. නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ අපේ ශරීරයේ රුධිර වාහිනී ලිහිල් කිරීමට සහ අපේ රුධිර වාහිනී තුල ගමන් කරන රුධිරයේ ප්‍රවාහය වැඩි දියුණු කිරීමට, ඒ වාගේම ස්නායු සම්ප්‍රේෂණයට රසායනික පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියා කරන වායුවක්. ඔබ මදක් සිතන්න, ඔබේ රුධිර වාහිනී ඕනාවට වඩා දෘಢ නම් රුධිරේ පොම්ප කිරීමට වැඩි පීඩනයක් අවශ්‍ය වෙනවා. එමගින් ඔබේ රුධිර පීඩනය වැඩි වී තවත් සෞඛ්‍ය ගැටලු රැසකට ඔබට මුහුණ දීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල ආඝාතයට පවා ඔබට ලක්වීමට ඉඩ තියෙනවා. අපි හිතමු ඔබේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් හොඳම ප්‍රමාණයක පවතිනවා කියලා. එවිට ඔබගේ රුධිර වාහිනී හොඳින් ලිහිල් වන අතර ඔබගේ හදවතේ මාංශ පේශී නිරෝගී වී ඔබේ රුධිර පීඩනයද සාමාන්‍ය වෙනවා. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇතිනේ මෙම නයිට්‍රික් ඔක්සයිඩ් අපිට කොච්චර ලොකු කාර්යයක් ඉටු කරනවාද කියලා. හොඳයි, දැන් අපි බලමු අපේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් අඩුවීමට බලපාන අප විසින්ම සිදු කරන අහිතකර පුරුදු මොනවාද කියලා. මේ වන විට වෛද්‍යවරුන් පවසන්නේ අධික ලෙස ලුණු දැමූ ආහාර පරිභෝජනය ශරීරය තුළ නයිට්‍රික් ඔක්සයිඩ් ක්ෂය වීමට විශාල හේතුවක් වන බවයි. ඒ වගේම දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානයේද ශරීරය තුළ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය අඩුවීමට ඍජුවම බලපාන බව ඔවුන් තවදුරටත් අවධාරණය කරනවා. එමෙන්ම ටින් කළ ආහාර භාවිතය, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය සහ ඩෝනට්ස්, පේස්ට්‍රි වැනි ආහාර පරිභෝජනය මගින්ද ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම පහත වැටෙන බව ඔවුන් අවධාරණය කරනවා. ඒ වගේම වෛද්‍යවරුන් පෙන්වා දෙන විශේෂ කරුණක් නම් මුඛසේදුම් මගින් අපේ කෑම වලින් නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමට උදව් කරන යහපත් බැක්ටීරියා විනාශ වෙන බවත්, මෙම මුඛසේදුම් නිතර භාවිතය අඩු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා. හොඳයි, දැන් අපි බලමු අපිට ස්වාභාවිකවම මේ නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම ඉහළ දමන්නට පුළුවන් වෛද්‍යවරුන් අනුමත කරන ආහාර මොනවද කියලා. සුදුලුණු ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය වැඩි කරගත හැකි වෙනවා. ඒ වගේම දෙලුම්, බෙරි වර්ග වාගේ පළතුරු ආහාරයට ගැනීමෙන්ද මෙම නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය වැඩි කරගත හැකි වෙනවා. බීට්‍රූට් අපගේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය වැඩි කිරීමට අති විශිෂ්ට බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. මීට අමතරව කැරට්, කොළ පැහැති එළවලු මගින්ද අපේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා. මෙම සියලු උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ප්‍රමුඛ වෛද්‍ය ආයතන වලින් ලබා දෙන පෝෂ්‍ය හා සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලයි. ඉතින් ඔබට රුධිර නාල නිසි විදියට ලිහිල් කරගෙන රුධිර පීඩනය පාලනය කරගෙන නිරෝගීව ඉන්නට නම් අපි පෙර අවධාරණය කළ අහිතකර පුරුදු වලින් වැළකී හිතකර ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගත යුතු වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝයෙන් කතා කරනවා රුධිර නාල තුල ඇති
කොරස්ටෝල් මට්ටම දිය කර හරින විශ්මිත පානයක් ගැන. ඒවා සාදා ගන්න ආකාරය ගැන ඉතින් ඔබට මෙම වීඩියෝව ප්‍රයෝජනවත් වූවා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. එසේනම් අපි ඊළඟ වීඩියෝයෙන් හමුවෙමු. එතකන් නිරෝගීව සතුටින් ඉන්න ඔබට ජය.